ඔයාලා කවදා හරි දැකලා තියෙනවද? ලෝකයේ ලොකුම සර්පයා සහ සාගරයේ ජීවත් වුණු විශාලතම මෝරා. සාගරයේ රජු ලෙස හඳුන්වන මෝර කුලයේ විශාලතම සත්වයා වන්නේ මෙගලෝඩන් කියන මෝරු වර්ගයයි. ටයිටනෝබෝවා කියන්නේ මේ ලෝකයේ ජීවත් වුණා කියලා අපි මේ වෙද්දි සොයාගෙන තියෙන විශාලතම සර්පයා. මේ සර්පයෙන් හට ඕනෑම සත්වයෙක් ගොදුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ මේ යොද භයානක සත්තු වර්ග දෙක ගැන. ඒ වගේම මේ ටයිටනෝබෝවා හා මෙගලෝඩන් අතර සටනක් ඇති වුණොත් මේ සටනෙන් කවුරු ජය ගනීද කියලා අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේ වගේ වීඩියෝ තවත් බලන්න අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ටයිටනෝබෝවා නම් මේ දවන්ත සර්පයා වසර මිලියන 60කට පමණ පෙර ජීවත් වූ විශාලතම සර්පයා වෙනවා. ඩයිනෝසරයන් වදවීමෙන් පස්සේ වසර මිලියන 10ක පමණ කාලයක් වනතෙක් ලෝකයේ තුල ජීවත් වූ ලොකුම විලෝපියා ලෙස හැඳින්වෙන්නේ මෙම සර්ප වර්ගයයි. මේ සර්ප විශේෂය දිගින් අඩි 42ක්. ඒ කියන්නේ සාමාන්‍ය මීටර් 12.8ක් දක්වා දිගයි. බරින් ගත්තොත් බරින් කිලෝග්‍රෑම් 1135ක් පමණ වන මේ සත්වයා වර්තමානයේ ජීවත් වන ලොකුම ඇනකොන්ඩා වාගේ දෙගුණයකටත් වැඩිය වැඩි ප්‍රමාණයකට විශාල වෙනවා. ඔබට හිතෙන්න පුළුවන් ඇත්තටම අතීතයේ වාසය කළ සත්වයින් මෙච්චර විශාලව හැදුන වැඩුණේ කොහොමද කියලා. ඒකට එක ප්‍රධාන හේතුවක් තිබ්බා. ඒ තමයි වර්තමානයේ වාගේ ඒ කාලෙදී සබාදාම් මේ තරම් දූෂණය වෙලා තිබ්බේ නැහැ. ජීවීන්ට පිරිසිදු ඔක්සිජන් වාතය හරියට ලැබුණා. ඒ වගේම තමයි වායුගෝලයේ පැවති ඔක්සිජන් වායු ප්‍රමාණය වර්තමානයට වඩා සාපේක්ෂව වැඩි. තවද සතුන්ට ජීවත් වන්න ඉඩ ප්‍රමාණය වැඩියෙන් තිබ්බා. සතුන්ගේ ඉඩ ප්‍රමාණය අද වගේ සීමා වෙලා තිබ්බේ නැහැ. මේ නිසා සතුන්ගේ ජාන ඉක්මනින් විශාල විය හැකි පරිදි ස්වභාවිකවම සැකසීලායි තිබුණේ. කොහොම වුණත් ටයිටනෝබෝවාගේ පොසිල විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙන්නේ කොලොම්බියාවේ ගල්ලඟුරු පතලකින්. 2009 වර්ෂයේදී මේ පතලදී කරන කැණීම් වලින් විශාල ටයිටනෝබෝවා පොසිල 28ක් සොයාගන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඒ අතර ටයිටනෝබෝවා හිසක්ද තිබෙනවා. ටයිටනෝබෝවා ගොඩබිම තුල තරම් වේගවත්ව ගමන් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. මේ සර්පයා වැඩියෙන්ම කාලය ගත කරන්නේ ජලය ආශ්‍රිත ප්‍රදේශවල. මේ යෝධ සත්වයාට පැයට සතපුන් 12ක වේගයෙන් පිහිනීමේ හැකියාවක් තියෙනවා. ගොඩක් විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ටයිටනෝබෝවා දුඹුරු හෝ අලු පැහැති සමක් තිබූ බවත්. ඒ නිවර්තන වැසිවනාන්තරයේ මඩ සහිත ගංගාවල සැඟවී සිටීමට සර්පයාට සුදුසු වර්ණය වුණා කියලයි. ඉතින් ලෝ මෙතෙක් ජීවත් වූ විශාලතම සර්පයා විස සහිත නොවුවත් සතුන් දඩයන් කිරීම යා නතර කරේ නැහැ. අතීත ලෝකයේ මේ සතුන්ට කන්න ඕනම දෙයක් තෝරගන්න පුළුවන් වුණත් ටයිටනෝබෝවාගේ ප්‍රියතම ආහාරය වූයේ මාළුන්ව. විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා එම මාළු වර්ග සියල්ලම වඳ වී ගොස් ඇති බැවින් මේ යෝධයාගේ ආහාර වේල ප්‍රතිනිර්මාණය කරන්න බෑ කියලා. මේ යෝධ සර්පයාගේ දෛනික ආහාරය ලබා ගැනීමට ඕන වුණාම එයා අනිකුත් උර්ගයන් දඩයන් කළා. ටයිටනෝබෝවාහට සිහිනුල් දත් කට්ටලයක්ද තිබ්බා. ඔවුන්ගේ මුළු මුඛයම සැකසීලා තිබ්බේ ජලයෙන් මසුන් ඇල්ලීම පහසු වෙන්න. මොවුන්ට බොහෝ විට විශාල ඉබ්බන් හා කිඹුලන්ව පහසුවෙන් ගිල දමන්න පුළුවන්. ඒ සියල්ලම ඉතාමත් බියජනකයි. නමුත් ටයිටනෝබෝවා දිගු කාලයක ඉඳන් වඳ වී ගොස් ඇති බැවින් අපට කරදර වෙන්න ඕනේ නැහැ. වෙනත් ඕනෑම සර්පයෙකු මෙන් ටයිටනෝබෝවාට ඉතාමත් දියුණු ඉවක් තිබ්බා. ඔවුන් සෑම විටම Taman ජීවත් යුතු ස්ථානය ගැන ගොඩක් දුරට හිතනවා. යම් ප්‍රදේශයක් තරමක් දුගදයි නම්, ගොඩක් ශබ්දේ වැඩි නම්, අධික වීලි හෝ තෙත් නම් මේ සර්පයා ඒ වගේ ප්‍රදේශවලට යන්න කැමති නැහැ. ඉතින් මේ යෝධ සර්පයා ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. දැන් අපි කතා කරමු මෙගලෝඩන් මෝරුන් ගැන. මේ තමයි මේ සාගරයේ රජ කළ දැවැන්තම මෝරු විශේෂය. යෝධ මෙගලෝඩන් මෝරු මීටර් 20.3ක් විතර විශාල ශරීරයකින් සමන්විත මොවුන් අතීතයේ මේ ලෝකයේ සෑම සාගරයකම රජකම් කරලා තියෙනවා. කොහොම හරි මේ වෙනකොට නම් මේ දැවැන්තයන් ජීවත් වෙන බවට කවුරුත්ම විශ්වාස කරන්නේ නැහැ. මොකද පොසිල වාර්තාවලට අනුව ඔවුන් මීට මිලියන 2.5කට ඉස්සෙල්ලා සදාටම සාගරයෙන් වඳ වෙලා ගිහිල්ලා තියෙනවා කියලා විද්වතුන් මේ වෙනකොටත් සොයාගෙන තියෙනවා. කොහොම නමුත් විටින් විට පැතිරෙන කටකතා, ඇසින්දුරු සාක්ෂි හා වීඩියෝ කොට අන්තර්ජාලයේ සංසරණය වීම තුලින් මේ දැවැන්තයන් මේ සාගරයේ තවමත් ජීවත් වන බවට කුඩා හෝ හැඟීමක් අපට ඇති කරනවා. මෙගලෝඩන් මෝරුන්ට මේ නම ලැබී තිබෙන්නේ උගේ දත් ගොඩක් විශාල වීම නිසායි. මෙගලෝඩන් කියන වචනය මෙගා හෙවත් දැවැන්ත සහ ඔඩෝන් හෙවත් දත් කියන වචන දෙක සංදි කිරීමෙන් හැදුණු එකක්. මේ මුළු වචනයෙන් මෙන තේරුම තමා දැවැන්ත දත් කියන එක. ඊටාම හොඳින් පොසිල බවට පත්වන නිසා මෙගලෝඩන් මෝරුන්ගේ දත් රැසම්ම දීවරයන්ට හමු වී තිබෙනවා. ඒවා සාමාන්‍යයෙන් අකල් 5ක් හෙවත් සෙන්ටිමීටර් 13ක් පමණ දිගයි. තනි මෝරුකගේ කටේ දත් 250කට වැඩි ප්‍රමාණයක් තිබුණයි කියලායි සඳහන් වෙන්නේ. මේ මෝරුන්ගේ කටේ විශේෂත්වය වෙන්නේ එයන් රුයියම කබලට සම්බන්ධ වී නොතිබීම. මේ නිසා අංශක 100ක විතර කෝණයක් දක්වා ගොඩක් ලොකුවට මේ මෝරුන්ට කට අරින්න පුළුවන්. ඉතින් මෙගලෝඩන් සතෙක්ගේ කට විවෘත කළාම සාමාන්‍ය වැඩිණු මිනිසෙක්ට සිට ගන්නත් ආසියානු අලියෙක්ගේ බඳ කොටස ගිලින්නත් හැකි තරම් ලොකුයි. මෙගලෝඩන් මෝරුගේ හැපීම ඉතාම බලවත්. මේ මෝරට සාමාන්‍ය මෝරු ගොදුරක් විදියට අහු වුණොත් මේ සාමාන්‍ය මෝරව එකපාරින් දෙකට වෙන්ගෙන හපන්න මෙගලෝඩන් මෝරට හැකියාව තියෙනවා. මෙගලෝඩන් ගොදුරක් විදියට අල්ලගත්තට පස්සේ ගොදුර ලක් වූ මාළුවව මිය යනකම් හපාගෙන ඉන්නවා. ඒ සතා මිය ගියාට පස්සේ කෑලි කඩාගෙන ආහාරයට ගන්න තමයි මෙගලෝඩන් මෝරුන් වැඩියෙන්ම කැමති.
ඉතින් මේ මෙගලෝඩන් මෝර ගැන අදහසුත් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ මේ මෙගලෝඩන් මෝරෙක් හා ටයිටන බෝවා කියන සර්පයෙක් අතර සටනක් ගියොත් කවුරු ජය ගනීද කියලා. මෙගලොඩොන් මෝරෙක්ගේ විශාලත්වය ගත්තොත් දිගින් අඩි 50ක් වගේ ඇතයි කියලා මේ සතාගේ පොසිල වලින් කරපු පරීක්ෂණ මගින් අනුමාන කරලා තියෙනවා. ලෝක සාගරයේ ජීවත් වූ විශාලතම මෝර ලෙස මේ මෙගලොඩන් තමයි හඳුන්වන්නේ. ටයිටන බෝවා සර්පයා ගත්තොත් මෙයාගේ ශරීරයේ දිග අඩි 42ක් වගේ වෙනවා. ඒ අනුව ශරීර ප්‍රමාණයේ විශාලත්වය අනුව ගත්තොත් මොවුන් දෙදෙනාගෙන් ජයගන්නේ මෙගලොඩන් මෝර වෙනවා. මේ දෙදෙනාගේ සටන් කිරීමේ හැකියාව ගත්තොත් මෙගලොඩන්ට ඉතාම හොඳ මොලයක් තියෙනවා. ගොදුරේ ස්වභාවය අනුව දඩයන් කිරීමේ ක්‍රමය ඔහුට වෙනස් කිරීමට හැකියාව තියෙනවා. මෙගලොඩන් හට කොයිතරම් ශක්තියක් තියෙනවද කිව්වොත් විශාල කොන්ක්‍රීට් බිත්තියක් උනත් පහසුවෙන් කඩන්න පුළුවන්. ටයිටන බෝවාගේ ශරීර ප්‍රමාණය නිසා ඔවුන්ට මීටර් 4ක් දිග ගොදුරක් උනත් පහසුවෙන් අල්ලගන්න පුළුවන්. ටයිටන බෝවාගේ දිග නිසා වගේම මාංශ පේශි වල ශක්තිමත් බව නිසා ඕනම සතෙක් මේ යනකම් වෙලාගෙන සිටීමට ටයිටන බෝවාට හැකියාව තියෙනවා. ඒ නිසා ටයිටන බෝවා ජය ගැනීමේ සම්භාවිතාවය ගොඩක් වැඩි. මේ දෙදෙනාගේ වේගය සංසන්දනය කරොත් මෙගලොඩන් හට තප්පරයකට අඩි 16ක විතර වේගයකින් පිහිනීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේ වේගය විලෝපිකයෙකුට ඇති වුණත් ලෝකයේ විසූ හා වෙසෙන සැලකිය යුතු සත්වයන් ප්‍රමාණයේ වේගයට ගොඩක් අඩු ප්‍රමාණයක්. මෙගලොඩෝන්ගේ ශරීර ප්‍රමාණය හා බර නිසා ඔවුන්ට ඉක්මනට අනිත් පැත්ත හැරෙන්න අමාරුයි. අනිත් අතින් ටයිටන බෝවා ගොඩබිම අතින් ඒ තරම් වේගවත් නැහැ. ජලය තුලදී නම් ටයිටන බෝවාට පැයට කිලෝමීටර් 20ක විතර වේගයකින් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව වේගය අනුව ජය ලබන්නේ ටයිටන බෝවා කියන යෝධ සර්පයා. ඉතින් මේ සත්තු දෙවර්ගය ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා ෂෙයා කරන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.